දේශපාලන විද්‍යාව විෂයක් වශයෙන් කරන සියලු දෙනාම මේ වීඩියෝ එක නරඹන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මම අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ විශේෂයෙන්ම 2025 A-level exam එක ලියන දරුවන් වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. ඒ වුණාට 2026 2027 වර්ෂවල A-level කරන දරුවනුත් රැඳී සිටින්න වීඩියෝ එක අවසානයේ තෙක්ම ඔබටත් කුමක් හෝ අයුරකින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි. ඉතින් මම අද ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ කොහොමද දින 10ක් වැනි කෙටි කාලයක් තුල දේශපාලන විද්‍යාව පේපර් එක ගොඩ දාගන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔබට සුපුරුදු පරිදි මතක් කරනවා channel එක subscribe කරන්න. ඊට දින ලඟ වෙන්න ඔබට තව තවත් මේ වගේ වීඩියෝස් ගණනාවක් මගේ channel එක ඔස්සේ දැක බලා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ හෙට දිනේදී 2025 ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකේ මම කරන පාඩමක් මම ඔබට ලයිව් දෙනවා. හෙට රාත්‍රියේ 7:30 සිට ඔබට එයට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාව සහ ලෝකය කියන පාඩම තමයි මම ඔබට ලයිව් එහිදී ඔබට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආරාධනා කරනවා 2025 A-level කරන සියලු දෙනාට ඒකට සම්බන්ධ වෙන්න කියලා. හරි. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් ඔබට දැන් තව බොහෝම සීමිත කාලයයි තියෙන්නේ. දින 10ක් වගේ කෙටි කාලයක් තුලවත් ඔබ දේශපාලන විද්‍යාවට සාමාර්ථයක් ලබා ගන්න සූදානම් වෙන්න ඕන. මොකද පාඩම් කරන්න තව කල් නැහැනේ. විෂයන් 3කටම ඔබ මුහුණ දෙන්න ඕන. ඒ නිසා දැන් ඉතින් මේ සීමිත කාලයේදී මුලින් ඉඳන්ම වැඩ කරපු නැති දරුවෙක්ට ඒ වගේම මුලින් ඉඳලා වැඩ කරපු දරුවෙක්ට බලන්න ඕන පාඩම් කිහිපය මොනවද කියලා මම මේ වීඩියෝ එකේදී ඔබට කියන්නම්. ඒකෙන් ඔබට B එකේ මට්ටමේ ඉන්නවා නම් ඔබට A එකකට යන්න පුළුවන් වේවි. B සාමාර්ථයක මට්ටමේ ඉන්නවා නම් ඔබට A සාමාර්ථයක් කරා යාමටත් ඔබ S සාමාර්ථයක මට්ටමේ ඉන්නවා නම් ඔබට C සාමාර්ථයක් කරා යාමටත් මම හිතනවා මේක ඉවහල් වෙයි කියලා. ඒ නිසා ඔබ මම මේ කියන උපදෙස් ක්‍රියාත්මක කරන්න. හරි. ඉතින් මම කියන්නම් මොන වගේ පාඩම්ද ඔබ අනිවාර්යයෙන්ම බලන්න ඕන එක්සෑම් එකට යන්න කලින් කියලා. මේවයින් තමයි පුතේ ප්‍රශ්න හැදෙන්නේ. ඔබ විභාගයේ පේපරේට මුහුණ දුන්නායින් පස්සේ ඔබට තේරෙයි මං කිව්ව කරුණු පේපරේ තියෙනකොට මෙන්න මේ වගේ පාඩම් වලින් තමයි පුතේ විශේෂයෙන්ම පොලිටිකල් සෙකන්ඩ් පේපර් එක හැදෙන්නේ. හඳුනාගමු මේ පාඩම් ඒකක මොනවාද කියලා. ඔබ අනිවාර්යයෙන්ම එක්සෑම් එකට යද්දි පුතේ බලන් යන්න පළවෙනි පාඩම් ඒකකය දේශපාලන විද්‍යාවේ ස්වභාවය සහ දේශපාලන විද්‍යාව අධ්‍යයන ප්‍රවේශ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඒවි කියලා මම හිතනවා. ඔබ ඒ නිසා මේ පාඩම් ඒකකය බලන් යන්න. ඔබගේ දෙවන පාඩම් ඒකකය වන දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රය කියන පාඩම් ඒකකයත් බලන් යන්න. මේකෙනුත් මේ පාර ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම වගේ එක්සෑම් එකට ප්‍රශ්නයක් ඒවි. ඒ නිසා මේ පාඩම් ඒකකයක් පුතේ බලන් යන්න. ඔබ 12 වසරට නියමිත විෂය නිර්දේශයේ පමණක් පාඩම් කරපු දරුවනුත් ඉන්නවා. මට එහෙම මැසේජ් ආවා. 12 වසර සිලබස් එකකින් S එකක් ගන්න පුළුවන් වේද කියලා. පුතේ මේ පාඩම් ගොඩක්ම එක්සෑම් එකට එන ඒවා 12 වසර සිලබස් එකෙන් තමයි එන්නේ. ඔයාලා බය වෙන්න එපා. ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මම මේ කිව්ව විදිහට කරන්න. ඊළඟට ඔබ එක්සෑම් එකට යද්දි පුතේ අනිවාර්යයෙන්ම පුතේ රාජ්‍ය පාඩම් ඒකකය පිළිබඳ බලාගෙන යන්න. ඒ වගේම ඔබේ 6 වෙනි පාඩම් ඒකකය වන ගැටුම් පාඩම පිළිබඳ අනිවාර්යයෙන්ම බලන්න. මේකෙන් රචනා ප්‍රශ්න එනවා, MCQ එනවා, කෙටි ලිඛිත එනවා. මේ පාඩමේ සියලු කරුණු ඔබ බලා ගන්න. ඒ වගේම ඔබේ 4 වෙනි පාඩම් ඒකකය වන ආණ්ඩු ක්‍රම ආකෘති පාඩම් ඒකකයේ කෙරෙහිත් ඔබ අවධානය යොමු කරන්න. ඒකෙනුත් පළවෙනි කොටසට ප්‍රශ්න එනවා. ඒ වගේම රචනා ප්‍රශ්න එනවා, කෙටි ලිඛිත ප්‍රශ්න එනවා. 7 වෙනි පාඩම් ඒකකය වන ශ්‍රී ලංකාවේ යටත් විජිත පරිවර්තනය කියන පාඩම් ඒකකය බලන්න. 8 වෙනි පාඩම් ඒකකය වන වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතිය හා එහි වෙනස්කම් කියන පාඩම් ඒකකයත් අනිවාර්යයෙන්ම බලන් යන්න. මේ 12 වසර සිලබස් එකෙන් එන්න පුළුවන් ප්‍රශ්න එන්න පුළුවන් පාඩම් ඒකක තමයි මම දැන් කිව්වේ. ඊට පස්සේ ඔබගේ 13 වසර විෂය නිර්දේශයෙන් ප්‍රශ්න එන්න පුළුවන් පාඩම් ඒකක තමයි පුතේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන පාඩමෙන් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න එනවා.
පළවෙනි පේපර් එකටත් ඒකෙන් අහනවා. ඊපස්සේ පුතේ ආණ්ඩු ක්‍රම මාදිලි වලිනුත් එක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එනවා. ඒ නිසා ඒක ලියන්න කැමැත්තෙන් ඉන්න දරුවෝ ඒ පාඩමත් බලා ගන්න. ඉතින් මම මේ කිව්ව පාඩම් ඒකක ටික ඔබට දින 10ක් වැනි කෙටි කාලයක් තුලදී කවර් කරගන්න පුළුවන් වෙයි පුතේ. දවසකට එක පාඩම වැගින් බලා ගන්න. මේවයි ඔයාලා දැන් මේ වෙනකොට නෝට් එහෙම හොයාගෙන නැත්තේ එක දිනකට එක පාඩම බැගින්වත් බලා ගන්න. මේ පාඩම් ඒකක වලින් තමයි පුතේ වැඩියෙන්ම මේ පාර එක්සෑම් එකට ප්‍රශ්න හැදෙන්නේ. අනිත් පාඩම් ඒකක ෆස්ට් පේපර් එකට ඇහුවට සෙකන්ඩ් පේපර් එකේ එච්චරම අහුවෙන්නේ නැහැ. මම මේ කිව්ව පාඩම් ඒකක වලින් තමයි පුතේ වැඩිපුරම ප්‍රශ්න එන්නේ. ඔබට පේපරේ අතට ගත්තම තේරෙවි. ඒ නිසා මේ පාඩම් ඒකක කෙරෙහි අවධානය යොමු කරන්න. දින 10ක් ඇතුළත ඔබ මේ පාඩම් ඒකක ටික දවසකට එක ගානේ පාඩම් කරගන්න. ඒ වගේම පුතේ දින 10න් පස්සේ ඔබ පාස් පේපර් 2-3ක්වත් කරලා එක්සෑම් එකට සූදානම් වෙන්න. මොකද පාස් පේපර් 2-3කවත් කරපු හුරුවක් ඔබට තියෙන්න ඕන. නැතුව ඔබ ගිහිල්ලා පුතේ එක්සෑම් පේපර් එක නම් පළවෙනියටම කරන පේපර් එක ඒක අසාර්ථකයි. ඒ නිසා පාස් පේපර් 2-3ක්වත් පුතේ එක්සෑම් එකට කලින් කරලා යන්න අනිවාර්යයෙන්ම. පාස් පේපර් නැති දරුවෝ ඉන්නවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම දෙන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ඔබට වැඩ කරොත් පුතේ ඒ සාමාර්ථයක් කරා යන්න පුළුවන්. අර S සාමාර්ථයක් මට්ටමේ ඉන්න අයට උනත් C සාමාර්ථයකට B සාමාර්ථයකට පවා යන්න පුළුවන්. මම මේ වීඩියෝ එක කරන්නේත් මට මැසේජ් දාපු දරුවා වෙනුවෙන්. මට හිතුණා මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕන. එයා එහෙම අහපු නිසා කියලා. ඉතින් අදට ඔබෙන් සමු අරන් යනවා. channel එක subscribe කරලා තියාගන්න. 2026 2027 A level කරන දරුවන්ට online political science classes වලට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. 072 28 46 718 කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඒ වගේම පේපර් නැති අය ඉන්නවා නම් ඒත් මට අර කිව්ව WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න මම ඔබට ලබා දෙන්නම්. එහෙනම් අපි හෙට රාත්‍රී 7:30ට live වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.